ගොඩක් අය පරණ වාහන අරගෙන ගොඩක් වෙලාවට පාරේ ඉන්නේ. ඒ කියන්නේ හයර් එකක් කරන්න බෑ. ගොඩක් වෙලාවට මාසෙකට දවස් 15ක් ගරාජ් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තොත්. ඉතින් අපිත් ඒකට තමයි යන්න හිටියේ අපේ අතේ තිබ්බ මුදල මේකට. ඒ වුණාට අපිට ඇඩ්වයිස් හම්බුනේ නැහැ බ්‍රෑන්ඩ් නිව් එකට යන්න. ඔයගලන්ට අවුරුදු 5ක් S2 වහගෙන බිස්නස් එකක් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. මගේ නම එම්මයි හසන්. මම එන්නේ කැලණිය ඉඳන් එන්නේ. මගේ බිස්නස් එක රිස්ක් ට්‍රාන්ස්පෝර්ට්. ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් තමයි අපේ මේ රික්වයර්මන්ට් එක අපි කරන්නේ. එක්ස්පෝර්ට් ලංකාවෙන් තමයි මේ ඔක්කොම අපේ වැඩ ටික කරන්නේ. අපේ මේ third vehicle එක before 10 years first vehicle එක අපි ගත්තේ. මේ second එක මේ third vehicle එක. අපි හරි කැමති ඩිමෝ එකත් එක්ක වැඩ කරන්න. පළවෙනි වාහනේත් එක්ක අපි අවුරුදු 1.5ක් අපි ගමන ගියා. ගිහිල්ලා ඕකෙන් අපි යම් කිසි දෙයක් අපි හොයාගෙන අපි දෙවෙනි වෙහිකල් එකට අඩිය තිබ්බා. ඒක ගත්තේ අපි අවුරුදු 1.5ක්. මේක අරගෙන අවුරුදු 1.5ක් දෙකක් අතරදී ගත්තා. එකත් සිග්නා එකක් ඒ සිග්නා ආපු අලුතේ. මේ වගේ මෙච්චර ලොකු වාහනයක් අපි ඉන්වෙස්ට් කරලා අපි එක තැනක ගරාජ් එකක ගිහලා අපිට දවස් 2ක් 3ක් 4ක් බලන් ඉන්න බෑ. අපි ලීසින් ගෙවන්න අමාරු වෙනවා අපිව ඊට වෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් දවස් 1කමාර අපි වාහනේ එළියට ගත යුතුමයි. ඒකට කොහොම හරි මම ඒකට මට සපෝට් කරනවා ගොඩක් සපෝට් එක දෙන්නේ මැනේජ්මන්ට් එක. The service is good. People are good. This management, everybody, even the workshop, they are giving a good service. Very talented guy, very qualified people, everybody. We are happy with them. Spare parts වලටත් දුවන්න ඕනේ නෑ. We are really happy with them. So we want one place we get everything in one place. ලංකාවයි ඉන්දියාවයි කියන්නේ එක ළඟනේ. එතකොට ඕන පාර්ට් එකක් ඕන දෙයක් මේකේ මම හිතන්නේ ඕනම දෙයක් සුමානකින් ඉම්පෝට් කරගන්න පුළුවන්. අපි යුරෝප් වාහන වලට මම අඩු තක්සේරු කරන්නේ නෑ. ඒ වුණාට එතනදී පොඩි ගැටලුවක් එනවා මේ ස්පෙයා පාර්ට්ස් වලදී. දවසක් රෑ අපිට රෑ 1යි මට කෝල් කරනකොට ඩ්‍රයිවර් දැන් මම කල්පනා රෑ 1යි වෙලාව. මම මොනවද කියලා ටැග් ගාලා සර්විස් සෙන්ටර් කොළඹ සර්විස් සෙන්ටර් එකට කෝල් කරුවා. අද සර්විස් එක හොඳ සර්විස් එක රෑ 1ට එයා මට මම කෝල් කරුවා මෙයා ෆෝන් එක ආන්සර් කරලා. එයා දුන්නා මට වවුනියාවේ කැමල් එකෙනෙක්ගේ නම්බර් එකක් එයා තමයි ඩිමෝ සර්විස් එතන කියලා. ඌවර සර්විස් සෙන්ටර් එක කියලා ගෝ වහිමින් එන්න ඇවිල්ලා ඔතන අපේ ෆැක්ටරි ගාව පාක් කරන්නයි කියලා. උදේ වර්ක්ෂොප් එකල උදේට අපි කරමු කියලා. Call keruwama the service center is very important. That is the only thing because we like Demo because of that.